Hi guys, අපි ඉන්නේ කටුවල කෑල්ලේ. බලමු කියලා කටුවල කෑල්ල මොනවද තියෙන්නේ කියලා guys. මෙතන කාරුවක් කටුවල කෑල්ලක් පිටින් දැක්කට ඇතුළ දැකලා නැතුව ඇති කියලා මං හිතනවා. ඉතින් අපි බලමු කටුවල කෑල්ලේ කොහොමද තත්ත්වය මොනවද තියෙන්නේ. ඒ විස්තර ටිකක් බලමු ඉතින් අපි. ඉතින් guys මේ ඉතින් කටුවල කෑල්ලේ කොල්ල තමයි යන ගමන් ඉන්නේ. කන්ද වගේ නම් පහළ ස්වභාවයක් තමයි guys තියෙන්නේ. එතන ඔයගොල්ලෝ කයින් දැකලා නැතුව ඇති. දැකලත් ඇති. එතනකටත් එක්ක බලමු. කොහොමද කටුවල කෑල්ලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් guys මේක සුවි පොට් එකක්. මොකද්ද guys කරන්නේ? මේ පාරේ යනවා මේ පාරේ යනවා. මේ පාරේ ගිහින් බලන්න. සුප්‍රීම පොට් තියෙනවා guys. කන්ද නගින්න ටිකක් අමාරුයි guys. මෙන්න කන්ද තියෙන්නේ. මේ හරක් දෙකුත් තියෙනවා guys. තියෙන ඉතින් ඕගොල්ලෝ පිටින් දගෙන කඩවල කෑල්ලේ මුදුන තමයි ඉතින්. ඉච්චක් ඒ වන්ටලා ඉන්න ඕන guys. මේ තියෙන ඉතින් කඩවල කෑල්ලේ. hello guys. මේ තියෙන කඩවල කෑල්ලේ මුදුන තමයි guys. මේ හරකෙක් ඉන්නවා. ෂේප් එකේ ඉන්නවනේ ඒක නිසා. ඔය කෑල්ලක් ගත්තාම ඉතින් සාමාන්‍යයෙන් මාළ පිළිලක් තියෙනවා. දැන් කටුවල කෑල්ල ඉතින් තහනම් වෙලා තින්නේ. කටුවල ඉන්දනක තහනම් වෙලාම හිටන් තින්නේ. මේ තියෙන ඉතින් කටුවල කෑල්ලේ තත්ත්වය තමයි ඉතින්. මාරම ඉතින් සුන්දරත්වයක් තියෙනවා guys. ඉතින් guys මේ තියෙන මුදුනම මම ගින් කොහෙට හිටියද දන්නේ නැහැ guys. මන් දන්නෙත් නැහැ. ගිහිල්ලා බලමු මොකක්ද තත්ත්වය කියලා. මට නහකට වැටෙයි. ඉතින් කටුවල කෑල්ල තමයි guys. තල්ගස් වල දැන් කටුවල කෑල්ල තමයි අපි ඉන්නේ. තල්ගස් වල කටුවල කෑල්ලේ. මාර වුණලක් නම් එනවා guys.
Hello guys. ඉන්නේ මම ලස්සන කඩපුර කෑල්ලේ බාරවල් නම් නැහැ හොයාගන්න. හොයාගෙන යනවා. අම්මා. හරි මහන්සියි guys. ඉතින් මේ තියෙන්නේ ඉතින් ලස්සන කඩපුර කෑල්ල තමයි. Guys. තමයි තාගස්සල guys. ඉතින්නේ තාගස්සල. නරඹක් ගහලා තියෙන්නේ guys දැන්. කොහොමද මෙතනින් ගිහලා කොහෙද වැටෙන්නේ කියලා guys. පටක් අහුවෙන්නේ නැහැ guys. ඒක නිසා හැරෙන්නේ කියලා වැළුවේ. පල්ලෙහා පාරක් තියෙනවා. පල්ලෙහා තියෙනවා guys තුන්කිත් පාරක්. hello guys. ඉතින් අපි ආගෙන ආවා කරපොල් කෑල්ලේ. පාරක් නැහැ පාරක් ආගෙන පාර වලගෙන තමයි ආවේ. පත්තර කර කෑල්ලකුත් තියෙනවා. මෙහෙම එනකොට ඉතින් අපිට ඔයාලට පේනවා ඇති ඈත තියෙන කොන්ක්‍රීට් පාරක්. කොන්ක්‍රීට් පාර දෙකක් තියෙනවා. අත්ති මොරකාරයක් වෙනවා අත්තිලු. ඉතින් guys ඒත් එකේ කැපෙන්න තමයි හදන්නේ. අත්ති මොරකාරයෙන් අහන්න බැරුණා guys. එන්නද කියලා. ඒක නිසා guys අපි හැරෙන්නේ කියලා වැළුවේ. තව දවසක පෙන්නන්නම් ඉතින් ඔයගොල්ලෝ මේ උඩුනට ගිහින් මේ තියෙන්නේ ඉතින් තාගස්සල මෙහා කෑල්ල. තාගස්සල තියෙන මෙහා කෑල්ල එකත් මාරු ඉතින් පට්ටම මේ බලන්න දේවල් නැතුණත් හරි ආතල්ල. ඒ කියන්නේ මේ ඇදිනකොට සෙට් එකක් එක්කන් ආවේ නෑ. ඉතින් මං විතරයි මේ පැත්තේ ආවේ. මාර ආතල් මේ පැත්තේ ඇවිදිනකොට ටිකක් අමාරුයි. ඒ කන්ද තියෙන නිසා. ෂෝක් තුනක් තියෙනවා guys. ඒක නිසා මාන්සිය තේරෙන්නේ. මේ තියෙන්නේ ඉතින් අපේ පාර තමයි guys. අවසර ගත්තේ මෙයාලගෙන් තමයි ඉතින්. මොරකාර මහත්තයෙන් අවසර ගත්තේ නෑ. ඉතින් guys මේ අල්ලකට තුල්ලා නම් අත්තනේ මොරකාර. මෙයාගෙන් වත්තෙන් පොඩි අවසරයක් ගන්න ඕන. මං ඉතින් තාගස්සල යනකොට මේ වත්තෙන් තමයි පාරෙන් තමයි යන්නේ. ඒක නිසා guys අවසරයක් ගන්න ගත්තේ නෑ. ඒක නම් යමින් ගමන් ඉතින් උගන්ට මේක සුන්දරත්වය ඉතින් මුදුනට ගිහිල්ලා පෙන්නුවා. පෙන්වන්න හිතුවා. ඒක නිසා guys මේක ට්‍රැවල් කරන්න එනවා නම් ට්‍රැවල් කරන්න දෙයක් නැහැ. ඉතින් මුදුනට ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් බලන්න පුළුවන්. ඉතින් බලන දේවලුත් නැහැ ඉතින්. මේවා තමයි ඉතින් තියෙන්නේ. ගස් ගල් තියෙනවා ඉතින්. මේක දැන් මුර දාලා ඉන්නේ. පොල් අත්තරයි මේකට මුර දාලා ඉන්නේ. ඉතින් කෙල්ල කොල්ලෝ ඉතින් මේ ඇවිල්ලා පොඩි අපචාර වැඩ ගන්නවා. කෙල්ල කොල්ලෝ ගොඩක් නාස්තිනෝ ඉතින් මේ වයසේදී දැන් එහෙම වෙන්නේ නැහැ. මං හිතන්නේ මේ මුර දාලා ඉන්න දැන් මුර කරනකොට ආදිවාරත්ති මේකක් දැන් මුර සේවයේ තියෙනවා. දැන් මේක වෙල්ල මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. තමයි කොල්ලෝ කතාව. නෝනම් මේ වෙලාව කන්දේ බලන දේවල් තියෙනවා. ඉතින් මට කන්දේ යන්න වෙලාවක් නැහැ. මේ බාගෙට පොඩ්ඩක් ඉතින් ඕගොල්ලන්ට පෙන්නව සුන්දරත්වේ.
ෆෝන් එකෙන් විතරක් ඉඳින්න. මේවා අන්තිමට ආවට පස්සේ පොඩි දන්නේ නැති ඉතින් පොඩි මේවා හැදෙනවා. ඒක නිසා ෆෝන් එකෙන් ඉඳින්න කුසුම් සෙවණ ෆෝන් එකෙන් ඉඳින්න ඔයාලා බලන්න කුසුම් සෙවණ බලන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. ඔයගොල්ලෝ බලන්න ලංකාවේ ඉන්න වැඩි තැන්වල අපි ඒත් එකේ ලංකාව වෙනවා. ලංකාව වෙලා තමයි ඉතින් මේ යන්නේ. ඉතින් අපි ආවා ටිපු තැනටම ගන්නට වෙලා අපි යනවා ඉස්සරහා පාරේ. ඉස්සරහා පාරේ ටික දුරක් ගියාම පොඩ්ඩක් ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් පොඩි දුරක් යනකම්. මේක නම් ඉතින් මේක නෑ ගයිස්. මං ඉන්නේ පල්ලෙහාම. ඉස්සෙල්ලා උඩ හිටියේ දැන් මං ඉන්නේ පල්ලෙහා. මේක වෙනවනම් පාටි ගන්න වෙනවන්න දෙපාරක් හිතන්න ගයිස්. මොකද මේකේ නිතරම මුර මේ අවිදිනෝ නිසා ගයිස් ඕගොල්ලන්ට චාර් වෙන්න වෙනවා. මේක නිසා එනවනම් ඒවලකම පැත්තකින් තියලා ඉන්න වෙන්නේ. මොකද මේවා වෙච්ච සිද්ධි නිසා දැන් මේ මුර බලන්න වැඩි. ඒගොල්ලම තමයි ඉතින් ඒක කරගෙන තින්නේ. ඒවයි කියලා බලන්න දෙයක්වත් නැහැ ඉතින්. වෙන තරම් සුන්දරත් නැහැ. මිනිස්සු මේක වැඩ කරනවා. කටුපොල් අලු කරේ තියන් යනවා කියන එකත් ලේසි නෑ ගයිස්. මම කොල්ලෙක් ඉතින් සල්ලියක් හම්බ කරන් දුක් විඳිනවා ගයිස්. ඉතින් කොල්ලනේ මෙන්න මෙච්චර පෙන්වන්න පුළුවන්. අපි ආව මේක තමයි මේ තියෙන්නේ ගයිස්. ඉතින් මම පල්ලෙහාටම යන්න හදන්නේ. දැන් මේ පල්ලෙහා තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් පල්ලෙහා. මොකද මීට පැහැදිලි පෙන්වන්න දුන්න මං මේ ගෙනගෙන බැරි වුණා. කොහොමද සමත් කරන්නේ? ඉතින් ගයිස් මෙතනින් ඉවරයි. ඊට යහපත් තියෙන කටුපොල් කෑල්ල නෙමෙයි කටුපොල් කෑල්ල මෙතනින් ඉවරයි. ඊට යහපත් තියෙන්නේ මේ මොකද්ද පොල්ලත්. නොකයි ගයිස් තත්ත්වේ. ඉතින් ගයිස් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. අපි යනවා ආයි මේ වගේ සුන්දර තැනක්. සුන්දරයි කෝඩි සුන්දර. ඕගොල්ලෝ බලන්න නැති පිටින් පේනවට වඩා ගොඩක් සංකීර්ණ විහිදලා තියෙන තැනක් අරගෙන ට්‍රැවල් වෙන බලාපොරොත්තු වෙන. නම් ගයිස් අපි ගියා